ආයිබෝවන් එක පියාපත් ආපු දියණියක් අත ලොකු කරලා හර බර කරලා වචන වගේක් කියලා බනිනවා කාටද කියලා මමත් චුට්ටක් බැලුවා. බලනකොට මාධ්‍ය ආයතනයකට තමයි මේ දරුවා මේ බනින්නේ. ඒ මාධ්‍ය ආයතනය අයින් කරේ නැත්නම් ඒගොල්ලන්ගේ තරුණ දේශපාලන සංස්කෘතියට මේක බාධාවක්ලු. හොඳ සංස්කෘතියක් ඇති කරන්න නම් මේ මාධ්‍ය ආයතනය අයින් කරන්න ඕනේ කියලා ඒ දියණිය කියනවා. ඉතින් මං ඒ දියණියට කියන්න කැමතියි ඒ දියණිය ඔයා පුතේ ඉපදිලාවත් නෑ මේ රටේ තිබුණා සමහර මාධ්‍ය ආයතන අපේ සංස්කෘතිය එහෙම් පිටින්ම විනාශ කරපු. උදේ ඉඳලා මේ නැන්දම්මගේ ලේලිගේ ප්‍රශ්න, මහත්තයාගේ නෝනගේ ප්‍රශ්න, එහා ගෙදරයි මෙහා ගෙදරයි ප්‍රශ්න, එක එක ජාතිය ප්‍රශ්න බල ඒවා අපේ අම්මාවරුන්ගේ ඔළුවට දාගෙන අපේ මේ පවුල් පරිසරයත් විනාශ කරගත්තා ඒ මේ ටෙලිනාට්‍ය බලන්න ගිහිල්ලා පුතේ. ඉතින් ඒක අපේ සංස්කෘතියට ලොකු ඩැමේජ් එකක් කරා ඒ සමහර මාධ්‍ය ආයතන. ඉතින් ඒ නිසා ඔයා ඒක දන්නේ නැත්නම් ඔයා පොඩ්ඩක් අහලා දැනගන්න. ඒ වගේම තමයි මේ ඒ කාලේ ඔය අම්මලා 7ට තියෙන බණ අහන්න යන්නේ නැහැ. 7ට තියෙන බණ 8ට දාගත්තා. ඇයි අර ටෙලි අර වශයෙන් මේ වෙන විකාශනය වෙන ඒවා බලන්න බැරි වෙනවා. අර ටෙලි නාට්‍ය බලන්න බැරුණොත් එදා ඉඳලා ඉවරයි අද ලේලිට හොඳ කනේ පාරක් වදින්න තියෙන්නේ. අන්න එහෙම අපේ සංස්කෘතියට ලොකු බලපෑමක් ඇති කරපු මාධ්‍ය ආයතන තිබ්බ පුතේ ඔයා දන්නේ නැහැ. හැබැයි ඔයා ඔය කියන අයින් කරන්න කියන මාධ්‍ය ආයතන වලින් නම් මේ රටට විශාල සේවාවක් වෙනවා. ධාතු ප්‍රදර්ශනය කරනවා. බුදුදහමට වෙසක් ලොකු උත්සව තියෙනවා. වෙසක් මහා මංගල්‍ය කරනවා. ධාතුන් වහන්සේලා දැක බලා ගන්නවා. මහා පින්කම් කරනවා. ඉතින් මේ රටේ ජනතාව වැඩි වශයෙන් ඔයා ඔය එලවන්න යවන මාධ්‍ය ආයතනය වටා පුතේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිත් එකතු වෙලා ඉන්නේ මොකද ඇත්තටම පුතේ පැත්ත ගියත් මේ ඇත්ත කතා කරන නිසා. ඉතින් අපිත් පැත්ත ගියත් ඇත්ත කතා කරනවා. කවුරුත් කියලා දීපුවා කියන්නේ නැතුව අධ්‍යයනය කරලා විමර්ශනය කරලා පුතේ කතා කරන්න. හොඳේ? පුංචි පුංචි වැරදි කාතිනුත් වෙනවනේ. ඒව හදාගෙන ඉදිරියට යන එකට කරන්න ඕනද? එහෙමනේ.